And all those peace externally also temporary. It cannot last long. It comes and goes just like the wind. That is also good, but sufferings come after. So we don't want that. We don't want just that. We want something else better, longer lasting. ඉතින් ඔය හැම අවස්ථාවකම ඒක පසුපස්ස එනවා දුක කියන සැපෙන් කියන දුක කියන. ඉතින් ඒකෙන් විඳින ක්‍රමයක් තමයි මේ හාමුදුරුවෝ කතා කරන්නේ. Which is the peace that has been with you and you've forgotten it. ඒක තමයි ඇත්තටම තමන් තුල තියෙන සාමය. ඒක තමන් තුල තිබ්බා. නමුත් තමන්ට අමතකයි එහෙම දෙයක් තියෙනවා කියන්නේ. ඒ හින්දා තමයි මේ අපිට මේ දුක ඇතිවලා තියෙන්නේ. It didn't go anywhere. It was there with you the whole time. It's just that you fulfill your mind with all kind of defilements. That is why you cannot find peace. ඒක තමන් තුළ තිබ්බා. නමුත් ඒක තමන්ට ඒක මතකේ නැතුණා. මොකද හේතුව වටපිටාවේ සිද්ධ වෙන ගොඩාක් බාහිර දේවල් හින්දා තමන්ගේ හිත ඊට මෙහෙට ගිහිල්ලා. ඒකෝට නමුත් ඒක ඇතුලේ තියෙනවා. So now the venerable monks who walk for peace to show you the key, to show you how to open that peace, how to free it. මේ සාමපාදවල ඉන්න හාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මේ ඕගලන්ට අමතක වෙච්ච තමන් තුළම ඇතුළත හැමදාම තිබ්බ සාමය නැවත විවෘත කරලා තමන්ට සතුට ලබා දෙන්න. You want me to show you? ඕගලන්ට ඕනද හාමුදුරුවෝ ටික පෙන්නන්න? අවශ්‍යද? Yes. Yes? I can't hear. Yes. Okay. So if I can show you right now, will you follow and practice to create peace for yourself? Yes. Okay. හාමුදුරුවෝ ඒක ඔයගලන්ට පෙන්නුවොත් ඒක පාවිච්චි කරලා ඔයගලන්ගේ සාමය ඔයගලන් උදා කරගන්න ලෑස්තිද කියලා හාමුදුරුවෝ? If I show you and then when you leave, you don't bring it home with you. You leave that message that I will be showing you. You will leave that with me again. Then I am not going to take time to tell you. If you willing to practice, if you willing to change your life, then I will show you the way. හාමුදුරුවෝ කියන්නේ දැන් මෙතන ඕගොල්ලෝ කිව්වනේ අහගන්න ඕනේ කියලා. දැන් හාමුදුරුවෝ මේක පැහැදිලිවට පස්සේ හැබැයි මෙතනින් බහැලා ගෙදර යනකොට ඒක මෙතන තියලා ගියොත් ආපහු හාමුදුරුවෝ විතර කියලා ඔයගලන් පරණ පුත්තිලාම ගියොත් හාමුදුරුවෝ කියනවා ඒකෙන් ඔයගලන්ට කියලා වැඩක් නැහැ කියලා. Remember, this life is challenges. It's difficult. Never been easy. මේ මතක තියාගන්න මේ ජීවිතේ අපිට බොහොම අභියෝග සහ දුක්ඛම කටොළු ගොඩක් තියෙන ජීවිතයක්. That is why you have to practice to have peace for yourself. ඒ හින්දාම තමයි ඕගලන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ තමන් තුළින්ම සාමය ඇති කර ගැනීම. If it's easy and smooth, then we wouldn't have to walk that far. ඒක ඇක්චුවලි ලේසි වැඩක් නෑ. හාමුදුරුවෝ අවශ්‍ය නැහැ මේ අන්තම දහස් ගණන්. මේකයි පොඩි වැඩක් නෙවෙයි ඇමරිකාවේ දහස් ගණන් ඇවිදින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. You suffer, I suffer, my team suffer. We suffer from walking as well. දැන් අතන කල්පනා කරොත් හාමුදුරුවෝ මේ ඇවිදීමෙන් මේ කකුල් පිච්චීගෙන හාමුදුරුවෝ දුක් විඳිනවා නේ. ඒතර ඕගලොත් මේ අවුවේ ඉඳගෙන ඒතරක් දුක් විඳිනවා. ඒතකොට මොකක්ද මේකෙන් අවසාන බලාපොරොත්තු? You saw me wrapping my feet, and when I walk, I cannot walk straight because of my nerve is started from the back pain, and that nerve sciatica going down, so it's difficult for me to walk straight. හාමුදුරුවන්ට දැන් කොච්චර මේ ඔබ වෙනුවෙන් ගමන් කිරීමේදී හාමුදුරුවන්ගේ කපලේ උලන් දැක්කද අර උතල තියෙනවා.
ඒ උතල තිබීමෙන් කරන්නේ මොකක්ද මේ මොකද හාමුදුරනේ මෙතන තියෙන නර්ව් එක ස්නායුව තෙරපිනවා. ඒක ඒකෙන් හාමුදුර බිම බලන්න වැඩි තත්ත්වයක්. ඒ ප්‍රශ්න තියාගෙන හාමුදුර මේ ගමන් කරනවා. ඒ ඔකොලාරනේ. That is suffering, but this physical, how about my mind? ඒක තමන්ගේ මේ ශරීරයේ තියෙන අමාරුව. නමුත් හිතලා බලන්න තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන, තමන්ගේ මනසේ තියෙන ප්‍රශ්න ගැන. We all have physical sufferings, which is this body being born, aging, illness, and passing away. මේ ශරීරය තියෙන මේ ශරීරයේ අපිට ගොඩාක් ප්‍රශ්න දුක් තියෙනවානේ. ඒ කියන්නේ විපරීමේදී, ලෙඩවීමේදී, මහලුවීමේදී, මරණයටපත් වීමේදී මේ අපිට ගොඩක් මේ ෆිසිකල් මේ ශරීරයේ තියෙන ශරීරයට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. These are the four truths that we have to go through it. No one can escape. මේවා තමයි මේ හතර සත්‍ය හතර අපි හැම කෙනාටම මේක විඳින්නම සිද්ධ වෙනවා. So we suffer because of this physical body. We suffer because we don't have enough food. We suffer because we don't have enough materials to support our life and our family. අපි ඒක අමතරව අපි දුක් විඳිනවා. දැන් මේ ශරීරය ගැන දුක් විඳිනවා. අපිට ඊට පස්සේ කන්න බොන්න අවශ්‍යතාව ගැනත් අපි දුක් විඳිනවා. ඊට පස්සේ අපේ පෞල් ජීවිත නඩත්තු කරගෙන යන්න ඒකත් අපි දුක් විඳිනවා. හැම තැනකම අපි දුක් විඳිනවා. We suffer because we already have enough materials, but we want more. And then when we have more, we suffer to trying to protect it from losing it. අපි දුක් විඳින්නේ ඇයි? අපිට ඕන තරම් දේවල් අපිට අවශ්‍ය කරන ආස කරන දේවල් තියෙනවා. නමුත් අපි තවත් එකතු කරගන්න ගිහලා එතනත් දුක් විඳිනවා. හරි. So is that suffering? ඒක නේද දුක කියලා කියන්නේ. Yes. ඇත්තද? That is why the Buddha born into this world to show us the way to end all that sufferings, all those sufferings. ඒ හින්දා තමයි ලෝකෙට බුදුරු පහළ වෙන්නේ මේ තමන්ගේ තියෙන දුක කියන එක තේරුම් ගැනීම සහ ඒකෙන් දුකෙන් ඉවත් වීම මාර්ගය ගැන කියලා දෙන්නේ බුදුරු පහළ වෙනවා. And it always started with mindfulness. මේ හැම එකක්ම පටන් ගන්නේ සතිය, mindfulness. සතිය තමයි පටන් ගන්නේ. Not just offering, not just worshipping. ගිහිල්ලා යම් කිසි දෙයක් පූජා කිරීමෙන් හෝ පූජා කරලා මොනවාරි පූජා කිරීමකින් හෝ කාලේ එන කෙනෙකුට හාමුදුරන ඔය පාඩක වෙඳීමෙන් පමණක් නෙවෙයි ඒකෙන් නෙවෙයි උගලන්ට ගැලවීම ලැබෙන්නේ. Number one is mindfulness. That is the key. That is the key. We brought it all the way from United States to Sri Lanka, and now I will hand you that key. මේකේ පළවෙනි එක තමයි mindfulness කියලා කියන්නේ. ඒ කියන්නේ සතිය. තමන්ගේ සිහිය පිටුවා ගැනීම. මේක තමයි මේ සිහිය පිටුවා ගැනීම කියන එක තමයි මේ හාමුදුරුවෝ ඇමරිකාවේ ඉඳලා ගෙනල්ලා තියෙන්නේ. ඒක mindfulness කියලා කියන ඉංග්‍රීසියෙන් සිහියෙන් කියනවා හෝ පාලි කියනවා සතිය සිහිය කියලා. If you can use that key to unlock that box where you have locked peace and happiness inside it and then hidden somewhere for a long time and you've forgotten it. මේ සතිය කියලා කියන්නේ යතුරක්. මේ යතුර තමයි ඕගලන්ගේ හදවත් තුළ අර හංගල මතක නැතිලා තිබිච්ච මේ සතුටකින් ඇතුලේ තියෙන එක නැවතත් විවෘත කරන්න තියෙන යතුර තමයි මේ සිහිය කියන්නේ. So now, how can you unlock it? To unlock that box, you have to take into actions. දැන් කොහොමද මේක අරින්නේ මේ අතුර අරලා අරින්න කොහොමද? ඒකට තමයි ක්‍රියාපටිපාටියක් තියෙනවා. Put some effort in it. ඒකට මහන්සි වෙන්න ඕනේ. Patience ඉවසීම කියන්නේ ඕනේ. and strong determination. කොහොම අදිස්ථානයක් තියෙනවා. Without determination, we cannot achieve anything. අදිස්ථානය නැතුව මේක ඔයගලන්ට කවදාකවත් සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. Even if we have that determination, but we don't want to put any effort into it, and we don't have any patience or practice in it, we still fail. අදිෂ්ඨානීය කියන එක තිබ්බත් වැඩක් නැහැ. තමන් එතන මහන්සි වෙන්නේ නැත්තම්. මහන්සි වෙන්නේ නැත්තම් තමන් නැවතත් ෆේල් වෙනවා. For that reason,
these three things, we have to practice it diligently, continuously, back to back. ඒ හින්දා මේ කාරණා තුනක් තියෙනවා. එකට එකක් හැමදාම ඕගලන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒගොල්ලන් පුහුණු කරන්න ඕනේ. What is mindfulness? Mindfulness practicing that the Buddha taught us is about putting sati in front of us right here, right here. mindfulness කියන එක කියන්නේ සතිය සිහිය කියන එක කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ තමන් මේ සිහිය කියන තමන්ගේ ඉදිරියට. මේ ඒක දැන් කවුරුත් හම්බුනේ. We breathe to survive every second. Without this air going in and out, we die. Right? We are breathing every second to keep us alive, but seems like we already died a long time ago. දැන් කල්පනා කරලා බලන්න. ඇයි හාමුදුරුවෝ මෙතන කිව්වේ? මෙතනින් තමයි ඔයගොල්ලන් හැමදාම හුස්ම ඉහළට පහළට ගන්න. අනිත් ඒ ගැන අමතකයි හැමදෙනාට. Because we never pay attention to our breath. හේතුව මොකක්ද? ඕගොල්ලන් හුස්ම ගන්නවා, පහළට දානවා. නමුත් කවුරුත් ඒ ගැන කල්පනාවකින් හිටියේ නැහැ. So now we need to change that habit of breathing to survive into breathe with mindfulness. දැන් ඕගොල්ලන් විනාශ කරන්න ඕනේ මේ ක්‍රියාපටිපාටිය. නිකන් ජීවත් වෙන්න හුස්ම ගන්නවා නෙවෙයි, තමන් මේක තේරුම් ගන්න හුස්ම ගන්නවා කියන එක. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන සතිය සිහිය පිහිටුවාගෙන හුස්ම ගන්නවා කියන තත්ත්වයටපත් වෙන්න. Now let me show you where the air going in and out. Take it. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ වාතය ඇතුළට ගැනීම සහ පිටවීම කියන එක කරන්නේ කියලා. Take a deep breath and then put your concentration right here. දිග හුස්මක් ගන්න තමන්ගේ සිහිය මෙතනට ගෙනල්ලා බලන්න සිහි කුලන් මෙතන වදිනවා නේද කියන එක. දිග හුස්මක් ගන්න. Take a deep breath. නවත්තත් ගන්න. ගන්නකොට බලන්න මේ නහය අගට හුස්ම වදිනවා නේද කියන එක. The air is free. Breathe all you want. කුලන් වලට කවුරුත් සල්ලි අය කරන්නේ නැහැ. හොඳට හුස්ම ගන්න. Can you feel the air going in and out, touching this nostril? ඕකලන්ට තේරෙනවද හුස්ම මේ කොනේ වදිනවා? Yes? Okay. But when we practice mindfulness, we don't need to do that. This is the way I show you when you feel stressed, when you feel anxiety, when you're angry, then you can take a deep breath. Just like that to relax. දැන් මේ හාමුදුරුවෝ මේ දිග හුස්ම කරගන්න කියලා කියන්නේ ඔයගලන්ට පුහුණුවීම තමයි. සතිය කියන එක වර්ධනය කරගන්නට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි තව දෙයක් තියෙනවා තමයි තරහ ගිය වෙලාවට හෝ වෙන ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට ඔයගලන්ට මේ දීර්ඝ හුස්මක් ගන්න පුළුවන් දීපවතාවක්. ඒකෙන් ඒකෙන් අර තමන්ගේ තරහ හෝ තමන්ගේ තියෙන ප්‍රශ්නේ සමනය වෙලා යනවා. But when you practice meditation, mindfulness meditation, all you need to do is just relax, breathe in, breathe out. Normally, do not force your breath. නමුත් තමන් භාවනා කරනවා මේ කියන්නේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එක කරගන්න. තමන් සිහිය පිටවා ගන්න වෙලාවෙ තමන් කරන්න ඕනේ. තමන් සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවා. දැන් ඔයගලන් වෙලාවෙ හැම වෙලේම හුස්ම ගන්නවා. ඒ විදිහට හුස්ම ගන්න, දාන්න, ඉහළට දාන්න, පහළට දාන්න ඒක කරන්න. And then when you breathe in, breathe out. In, out. Thought will pop up. දැන් ඔයගලන් හුස්ම ගන්නවා, පහළට දානවා, ඉහළට ගන්නවා, පහළට දානවා වෙනකොට එකපාරට මනසෙන් එක එක අදහස් එක එක අතුල් පිටච That is naturally, that is the nature of the mind. So we cannot eliminate all those thoughts. ඒක තමයි මනසේ ස්වභාවය. මනසේ ස්වභාවය තමයි ඔයගලන් එහෙම කරන යම් කිසි දෙයක් පටන් ගන්නවා මේ එක එක චේතනා එක අදහස් එන්න පටන් ගන්නවා. Don't be disappointed, don't be angry. All you need to do is just aware of that thought, acknowledge of that thought by saying silently, thought, thought, thought. එහෙම එක එක දැන් තමන් ඉඳගෙන ඒ හුස්ම ගන්න කල්පනා කරන යන වෙලාවට මෙහෙම අදහස් මෙහෙම එකපාරට හිතුවේ එනකොට ඒකත් එක තරහ ගන්න එපා. එහෙම නෙවෙයි එහෙම කරන්න ඕනේ
මේක මේ සිතුවිල්ලක් පහළ වුණා කියලා ඒක අවබෝධ කරගන්න. And then come back here to the breathing again. Now when you hear any type of noise within your ear, don't question it, don't label it. All you need to do is just aware of that sound and acknowledge of that sound by saying silently, sound, 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 come back here. දැන් අර සිතුවිලි ආවිල්ලා දැන් මේක දැන් තමන් තේරුම් ගත්ත සිතුවිල්ලක් කියලා. ඊට පස්සේ ආයෙමත් ගේන්න නහයේ මෙතනට තමන්ගේ කල්පනා සිහිය. එතකොට දැන් ඔන්න පටන් ගන්නවා ඇහෙන්න යම් කිසි දෙයක් එහි. එතකොට කියන්නේ මෙන්න ශබ්දයක් ඇහෙනවා කියලා ඒක කියනවා මේක අරකේ ශබ්දේ මේක ශබ්දේ කියලා ලේබල් කරන්න යන්න එපා. කරලා ශබ්දයක් කියන එක තේරුම් අරගෙන නැවතත් ගේන්න සිහිය තමන්ගේ නාසගිසට. And then when you feel any type of pain within this body, all you need to do is just observe that pain, acknowledge of that pain, that feeling, that sensations by saying silently, numb, 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 pain, 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 or just feeling, 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 and then come back here to the breathing again. එතකොට දැන් අපි ගමු ශරීරයේ තියෙන දේවල් විතර දැන් යම් කිසි විදිල්ලක් ඇඟේ කොහරි තැනක විදිල්ලක් ඇතුළේ ඒකත් කල්පනා කරන්න. මෙතන මේ විදීමක් ඇති වෙනවා. ශරීර විදීමක් ඇති වෙනවා. විදීමක් ඇති වෙනවා කියලා ඒක හඳුනගන්න නැවතත් තමන්ගේ සිහිය ගේන්න තමන්ගේ නොස්ටල්ස් මේ නහයට. Just like when we walk, I put the concentration here on the breathing when we walk. But then when my leg get numb and pain, so it pull my mind off from this, switch to this leg because of this sensation is so strong. දැන් හාමුදුරුවෝ ඇවිදිනකොට හාමුදුරුවෝ මෙතන සිහිය පිටවන තමයි යන්නේ මේ හුස්ම ගන්න එක ඉහළට පහළට දාන එක. හැබැයි දැන් අනග්‍රහමුන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී හාමුදුරුවෝ අර කකුලේ තියෙන මේ පේන් එකේ හින්දා මේ අමාරුව හින්දා ඒක හරි අමාරු මේ වේදනාවක්. එතකොට ඒකට හාමුදුරුවනේ හිත නිතින්ම එතනට යනවා. නමුත් ඒකට ගියත් ආපහු හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් තමන්ගේ නහස අවිස්සට ඒ කල්පනාව ආවත් සිහිය කල්පනාව ගියේ. It's okay for your mind to shift from here to here as long as you are aware of it. මේකෙදි නාසය ඉඳලා මේ මෙතන ප්‍රශ්නෙට ගිහිල්ලා ආයෙ මෙතනට එනවා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ඔයා සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ මෙතන ඉඳලා නහයෙන් මෙහෙට ගිහිල්ලා එනවා කියන එක තමයි සිහියෙන් ඉන්නේ. Instead of observing the breathing, the breath, now we switch it. We observe this sensation, this feeling. Okay, as long as you can stick on that, as long as you can observe that, aware of that sensation, then you are okay. That is mindfulness practicing. හැබැයි දැන් කියමුකෝ දැන් නහය අක සිහිය පිරණය පිළිතුරාගෙන හිටියා. හැබැයි දැන් මේ ගොඩක් දාලා කොහොම අමාරුවක් දැනෙනවා කියන්නේ එතනත් හැබැයි Tamanට සිහිය පිළිතුරගෙන ඉන්න පුළුවන් නම් එතනම ඒකත් ප්‍රශ්නයක් නෑ. මොකද එතනත් සිහියෙන් තියෙන්නේ. Taman එතනත් මේ අමාරුව ගැන කල්පනා කරගෙන එතනත් Tamanගේ සිහිය තියෙනවා. But don't react with anger. නමුත් එතනදී ඔයාලා කවුරුත් මේ ගැන තරහින් එනවා. This is how you practice to prepare yourself from illness, from dying. So later on, when we encounter any type of sickness, or when before we pass away, that moment we have to fight a lot within this body and this mind. For that reason, we have to practice diligently now to prepare for our future. මේ ප්‍රැක්ටිස් එක මේ ක්‍රමයට මෙහෙම මේ හාමුදුරුවෝ කියන විදිහට මේ සතිය පිළිතුරන කිව්වොත් තමයි ඕගලන්ට දෙයක් තුනක් කරදරයක් ඉච්චදාට ඕ තම මරණයටපත් වෙච්ච වෙලාවට ඒ යන ගංගාවල විසිට වෙන දේවල් නෙමෙයි ඒ වෙලාවට මේ පුහුණුව තමයි තමන්ට වැදගත් වෙන්නේ. Do you want to go Nibbana? ඔබලාට නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා. අවශ්‍යද? Yes. We all want to go to Nibbana, right? That is enlightenment.
But that's too far and beyond. I don't want you to think of that nirvana yet. But I want you to be enlightenment on every little thing within your daily life. අපි හැම කෙනෙක්ම දැන් කැමති තමයි නිර්වාණය කියන එක යන්න. නමුත් ඒක ගොඩක් ඈත දෙයක්. නමුත් ඒකට ඉස්සෙල්ලා මේ පොඩි පොඩි දේවල් කරන්න. මේ සිහිය ගේන්න පොඩි පොඩි මේ කියන හාමුදුරුවෝ කියන තැන්වල. When you feel hurt, enlightenment on that means you observe, you accept without reaction, without suffering, without anger. මේ මෙහෙම ඒ යම්කිසි පේන යම්කිසි ඒක ආවම තමන් ඒ වේදනාව ආවම ඒක ගැන කල්පනා කිරීමෙන් එතකොට තමයි කන්සන්ට්‍රේෂන් එතනට ඇවිල්ලා තියෙන්නේ. When your husband or wife says something that is hurtful, you have to become enlightenment at that moment by not reacting. දැන් තමන්ගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා මොන හරි පොඩි කතාවක් කරොත් එහෙම ඒකට තරහ ගන්න නැතුව තමන් අන්න එතනට එන්ලයිට්මන්ට් දෙන්න. දැන් ඒක කියන්නේ නිර්වාණය කියන්නේ අන්න එතනට ගේන්න. මොකද ඒක අවබෝධ කරගන්න ඕනේ සතිය. ඒ සිතෙච්ච දේ. When you lack of material, you don't have enough materials, you don't have enough food, you don't have enough drinks, and things like that within our daily activities, daily life, instead of reacting with anger or expectation and things like that, all you need to do is just accept it. ඒ වගේම තමයි තමන්ට කියන්නේ කෑම වල ප්‍රශ්නයක් හෝ තමන් බලාපොරොත්තු ආස කරපු දෙයක් ගන්න බැරිච්ච දෙයක් හෝ වෙන ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට ඒ ගැන වෛර කරන්න එපා. ඒක තමන් accept කරන්න. ඒක තමයි පිළිගන්න. ඒක තමයි මේකේ ස්වභාවය කියන්නේ. That is enlightenment. අන්න ඒක නිර්වාණය. We have to be enlightenment on every little thing before we get to that bigger enlightenment, nirvana. මේ පොඩි පොඩි හැම දෙයකම නිර්වාණය අවබෝධ කර ගැනීමෙන් තමයි ඔයගලන්ට මේ මහා විශාල බලාපොරොත්තු වෙන මේ නිර්වාණය යන්න පුළුවන්. If we suffer every day and not knowing that we are suffer, and we continue suffering like that and torturing ourselves, then there will be no nirvana for us whatsoever. දැන් හැමදාකම ඔයගලන් දුක් වෙවි කම්පා වෙවි ඉන්නවනම් මේ නිර්වාණයක් ගැන විතරක් ලොකු නිර්වාණයක් ගැන කතා කරලා එතකොට මේ කතාවෙන් කිසිම වැඩක් නැහැ. ඔයගලන්ට මේ නිර්වාණය ගැන කතාවක් වැඩක් නැහැ. We always say like this, I want to go nirvana. Within this offerings of flowers and fruits and food and everything, I wish that I will become enlightenment to become the Buddha in the future or so on. Whatever wish that we want to wish for. දැන් මොකද දැන් කාසිද්ද වෙන්නේ? තමන් යම් කිසි දෙයක් පූජා කරනවා නම් කැමෙක වෙන්න පුළුවන්, පානක් වෙන්න පුළුවන්, මල් වෙන්න පුළුවන්. ඒක පූජා කර කර තමන් කල්පනා කරනවා මම නිවන් දකින්න ඕනේ, මම නිවන් දකින්න ඕනේ, මම නිවන් දකින්න ඕනේ කියලා. But if we don't practice what the Buddha taught, which is mindfulness, which is how to calm yourself, which is knowing what's going on within this body and this mind, then there's no way that we can become a Buddha or Arahanta. නමුත් තමන් සිහිය පිහිටුවා ගත්තේ නැත්නම් මේ කුඩා කුඩා තැන්වල තමන්ට මේ නිර්වාණය කියන මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු මේ ලොකු නිර්වාණය කියන එක කිසිම දවසක ඔයගලන්ට කියන්නේ නැහැ. So every day, all you need to do is just take out at least 1 hour to practice mindfulness. You can sit down and cross leg to practice this mindfulness practicing meditation. Beside that sitting 1 hour sessions of sitting, on your daily activity, you have to do one thing at a time and aware of it. දැන් අඳුර කියන්නේ ඕගලන්ගේ දවසේ මේ කරන්න බෑ. මේ සතිය වර්ධන වඩා ගැනීම. ඉඳගන්න ගන්න කාලයක් ඉඳගෙන මේ භාවනාව කරන්න පටන් ගන්න මේක කරන්න මයින්ඩ්ෆුල්නස් සතිය කියන එක පුරුදු කරන්න. If you be able to do that, regardless of what this world throwing at you, lemon,
rock, bitter melons. ඕගලන්ට පුළුවන් නම් ජීවිතයෙන් එන කම්කටොළු දුක් කම්කටොළු ලංකාවේ කියන මොකද ගල් කුඹුරු ගහනවා කියලා කියන්නේ දෙහිද ඇමරිකාවේ කියනවා නම් තව පැනපොම දුක වෙනවා කොහොමද කිසි කරත් ඕන දෙයක් තමන් ඇඟට ආවත් තමන්ට පුළුවන් නම් මේ තමන්ගේ ප්‍රැක්ටිස් එක දිනපතාම කරගෙන යන්න. So if they throw in lemons at you, don't react with madness. Instead, take those lemons and make some lemonade. දැන් අපි කියමු කවුරු හරි කතාවක් කරන්නේ. දැන් කවුරු හරි තමන්ට දෙහි ගෙඩි වලින් විසික් ගහනවා නම් ඒ දෙහි ටික අරගෙන එයාත් එක තරහ වෙන්නේ නැතුව බොහොම ස්තුතියි කියලා ඒකෙන් දෙහි බීමක් හදාගන්න. If they throw in rock at you, don't react with anger. Take those rocks and decorate your garden, flowers garden. කවුරු හරි තමන්ට ගල් වලින් ගහනවා නම් එන්නේ ගල් ටික කොට කරලා බොහොම ස්තුතියි කියලා තමන්ගේ වත්තේ එළිය තේලිය වටේ පුහුණු ලස්සන හදාගන්න. If they are throwing bitter melons at you, it's okay. Take it, cook it, consume it because bitter melons can cure diabetes. කවුරු හරි කෙනෙක් තමන්ට කරවිල වලින් ගහනවා ඒක බොහොම ස්තුතියි කියලා අරගෙන ඒක උයලා කන්න මොකද ඒක තමන්ට දියවැඩියාවට හොඳයි. How many of us have diabetes here? කී දෙනෙකුට මෙතන දියවැඩියාව තියෙනවද කියලා අහනවා. කාටද තියෙන්නේ? I think a lot. You know why? Because Sri Lanka always tea, sugar. ඕගොල්ලන් අනිවාර්යයෙන්ම දියවැඩියාව ඇති කියලා ගොඩක් දෙනෙක් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ හැම කෙනාම තේ සීනි තමයි බොන්නේ. Sri Lankan is the sugar factory. සීනි හදන කම්පැනි. So if you consume a lot of sugar, you will get diabetes. Okay, so bitter melons will cure diabetes. ඉතින් ඒ කියන්නේ ඔයගලන්ට ඔය තියෙන දියවැඩියාවට අරක කරවලට කරගෙන කන්න ඒක හොඳයි. දියවැඩියාව. All those are just for fun. It means if this world give you any hard time, if people giving you hard time, it's okay. As long as you stay clear, as long as you stay calm, as long as you giving yourself some love, you will be safe. මේ ඒව ඉස්සෙල්ලා කියන විදිහට නමුත් මේ ලෝකේ හැම දෙනාම වලට ඒවන මේ ප්‍රශ්න කම්කොට දුක්ඛකට වෙවනේවා ඒව අරගෙන හැම වෙලේම හොඳට අවබෝධ කරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි මෙතන අවශ්‍ය කරන දේ උගලන් ඉදිරියට යන්න. You don't have to react. You don't have to be angry. If people doing all that to you, look straight to their eyes and tell them one thing. මේ ගැන තරහ ගන්න එපා. මේ වගේ මේ සිද්ධ වෙනකොට යම් කිසි දේවල් ඒව මිනිසුත් එක්ක තරහ ගන්නත් එපා. සිද්ධ වෙන දේ ගැන තරහ ගන්නත් එපා. නමුත් තමන් ඒගොල්ලන්ගේ ඇස් දෙක දිහා බලලා What should you tell them? මොකක්ද ඕගලන් කියන්නේ? I love you. I love you. Or may you be well, be happy and be peaceful. ඔයගලන්ට කියන්න පුළුවන් මම ඔයගලන්ට කරුණාව දක්වනවා මම ආදරේ ඕ එහෙම නැත්නම් ඔබ peaceful ඔබට යහපතක්ම වේවා කියලා කියන්න පුළුවන්. Now you are free of enemies. You don't have anyone being your enemies and you are freely walk on your path. දැන් එහෙම කිව්වම තමන්ට තරහකාරයෙක් ඉන්න විදියක් නැහැ. මොකද තමන් හැම කෙනාම කියනවා ඔබට යහපතක් වේවා කියලා. එහෙම වුණාට පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ ගමනේ ආගන්න. කාගෙන්වත් කරදරයක් නැතුව. So, after all that thing that I have told you, now one more last thing that you have to do it every morning, every day. දැන් මම මේ කියපු දේවල් ගොඩක් මම කිව්වනේ. ඊට අමතරව තවත් මට එක දෙයක් කියන්න තියෙනවා. And this is something that you are capable for, and you have the ability and you have those materials to do this. දැන් මම මේ කියන දේ කරන්න ඕගොල්ලෝ හැකියාව තියෙනවා. ඒකට අවශ්‍ය කරන දේවල් ඔබ වටේ තියෙනවා. Because during this walk, even a very little kid also give me a notebook and a pen, ask me to sign my name on it. අර ආන්දරෝ මේ ගමනේ යන වෙලාවේ මේ පොඩි ළමයි පවා ගෙනලා දුන්නා පොතකුයි පෑනකුයි. අස්සම් කරන්න කියලා ආන්දරෝගේ නම. Means you have a lot of papers and notebooks. ඒ කියන්නේ ඔයගලන් ගාව ගොඩක් පොත් තියෙනවා ගොඩක් පෑන් තියෙනවා. And this is what I want you to do every morning when you wake up. Get
that notebook out and a pen. මේක තමයි මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ. හැමදාම දෙන හිටන්න අර පොතයි පෑනයි ගන්න. Instead of looking at my signatures, now don't do that. දැන් මම අසං කරපු ඒවා ගැන බලබලින් අවශ්‍යතාවයක් නැහැ. Write out the statement. Today is going to be my peaceful day. ඔයගොල්ලන් ලියන්න සිංහලෙන් නම් අද තමයි මගේ සාමයේ දවස. Did you? Today is my peaceful day. This message got to be clear, okay? අද තමයි සාමයේම මගේ සතුටුදායක දවස. Today is going to be my peaceful day. Write that down, okay? When you write that down, pay fully attention to that when you're writing it. ඒක ලියන්න හැම වෙලේම එක්ක ලියන්න පුළුවන්. අද තමයි මගේ සතුටුදායක දවස. එහෙම නැත්නම් අද තමයි මගේ සාමයේ දවස. ඒ තමන්ට ඉදිරින් කියවන්න මම ආමුකේ කොට ඉන්පුට් කරන්නේ. ඒ අරගෙන ඒක ලියන්න. බොහොම කල්පනාවෙන් ඒක ලියන්න. අද තමයි මගේ සතුටුදායක දවස. After that, read it over and over with our eyes. ඊට පස්සේ ඒක නිතරම කියවන්න. කියවන්න. And then read it out loud with our mouth. Today is going to be my peaceful day. ඊට පස්සේ තමයි හයියෙන් කියන්නේ. අද තමයි මගේ සතුටුදායක දවස. අද තමයි මගේ සාමයේ දවස. If you start with your day just like that, because if you don't give yourself a chance to do something good, a chance to think or to have something, a good habit or positive ways of thinking, mindset, මේක ලියවීම සහ මේක කියවීම තමයි තමන්ගේ මනසට ඒ ඇති කරන තමන් ඒක ලොකු ශක්තියක් ඇති කරන ඒ කරන වැඩ පිළිවෙල. then your day will be messy. එහෙම තමන් ඉගෙන කල්පනා නොකරපොත් එහෙම තමන්ගේ දවසම හරිම කලහකාරී ප්‍රශ්න වැඩි දවසක්. Because this mind is always with the habit of thinking of all the past, undesirable things, unhappy things, sufferings, and all kind of sufferings. This mind is capable of thinking of all those. මොකද දන්නවද වෙන්නේ ඔයගොල්ලෝ හරියට කල්පනාවෙන් සිහි කල්පනාවෙන් ලියලා සිහි කල්පනාවෙන් කියුවේ නැත්නම් මේ මනසේ තියෙන දක්ෂතාවය තමයි අර තියෙන පරණ දුක්ඛම් කඩළු වෙච්ච ඒවා තමයි මේ එළියට ගෙනල්ලා දාන්නේ. හරියට තමයි සිහි කල්පනාවෙන් මේක කියුවේ නැත්නම් කල්පනාවෙන් මේක අද තමයි මගේ සතුටුදායක දවස කියන එක තමයි කියුවේ නැත්නම් මේ මනස ගෙනල්ලා දානවා පරණ ජාති දින ඔක්කොම කඩළු ටික උඩට. Regardless if we want it or not, it's still going to happen that way. That is why we need to give our mind a best thing, a good thing to do to start our day with. Today is going to be my peaceful day. මොකද එහෙම කරේ නැත්නම් මේ මනසේ ක්‍රියාපටිපාටිය කොහොම යනවා. ඒක නවත්තන්න තමයි අපි මේ තමන් කොහොම කල්පනාවෙන් පටන් ගන්න කියලා හම්බුලා කියන්නේ සමාදානයේ අද තමයි මගේ සතුටුදායකම දවස. That is a determination. That is effort of doing that and patiently throughout your day of thinking of that statement. මෙතන තමයි තමන්ට තමන්ගේ අධිෂ්ඨානය අවශ්‍ය වෙන්නේ. මෙතන තමයි තමන්ගේ වීරිය අවශ්‍ය වෙන්නේ. දවස පුරාම කල්පනාවෙන් සිහි කල්පනාවෙන් ඉන්න අද තමයි මගේ සතුටුදායක දවස. අද තමයි මගේ සතුටුදායක දවස. And during the day, if your husband says something to make you mad, නමුත් මේ අවස්ථාවේ කොහොම ඉන්න ගමන් තමන්ගේ ස්වාමි පුරුෂයා මොනවාට තමන්ට කියන එකක් තමන්ට තරහ යනවා. now you should think of that statement. Oh, I did that this morning. Today is going to be my peaceful day. I'm not going to let him mess my days up. අන්න එහෙම වෙච්චලාවට තමන්ගේ එකපාරට විතරෙන්න ඕනේ. මම ලියුවනේ දුරේ මම කල්පනා කරන්නේ අද තමයි මගේ සතුටුදායක දවස. අද තමයි මගේ සාමයේ දවස. මහත්ය කෑ ගැහුවා කියලා මම මේකට ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. මම මගේ සතුටුදායක දවස එහෙම මම ඉදිරියට ගෙනියනවා. What if you do something that makes your wife mad? කොහොමද ඔබතුමා කවුරුහරි මහත්යෙක් තමන්ගේ භාර්යාව තරහ ගැස්සුවොත් Don't even try to fix it because it's not going to work. ඒ වගේ එකක් කරොත් ඒක හදන්න හිතන්න එපා. ඒක කවදාවත් වැඩක් වෙන්නේ. Of course you have to try. ඔව්. You have to think of that statement again. Okay?
today is going to be my peaceful day. All those things is to tell us that today is our last day of living in this world. And I deserve to have a better day. Not defilement, not suffering. තමන් හැම වෙලේම කල්පනා කරගෙන ඉන්න ඕනේ. මොකද මේ තමන් හැම වෙලේම මගේ අද තමයි මගේ සතුටුදායක දවස කියන අදහසේම තමන් මේ සිහියෙම ඉන්නකොට ඊට පස්සේ තමන්ට හිතන්න පුළුවන් මේක මගේ අද අන්තිම දවස වුණා. ඒ අන්තිම දවසේ මම කොහොම සතුටින් ඉඳලා තියෙනවා කියලා. And that's all you need to do. Very simple, but very powerful, that you can change your life by practicing this way. ඒක හරියම බලගත්තා. මේ විදිහට ඒක ප්‍රැක්ටිස් කරන්න, මේක ඉදිරියට දිනපතා පුහුණු කරන්න. මේකේ තියෙන බලය ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. So how many of us willing to change and to practice from here? මෙතන කී දෙනෙක් ඉන්නවද මේ හාමුදුරුවෝ කියපු වඩපාටිය අනුගමනය කරලා වෙනස් වෙන්න කලින්? All of us? Thank you so much. So I hope that you will take this message into consideration, into practice, into action, to change our life, to have a better life, and to support our family, ourselves, our family, our society, and our country to be a better place for all beings to live. මම බලාපොරොත්තු වෙන හැමනම් ඔයගොල්ලෝ මේ කදින්දලා ක්‍රියාත්මක කරලා තමන්ගේ ජීවිතය සතුටුදායක කරගෙන ඒක තමන්ගේ ගෙදරත් පරිසරයත් සතුටුදායක කරගෙන ගම නගරේ රට හැම දෙයක්ම සතුටුදායක තත්වයකට පත් කරයි කියලා මේ පොඩි දේ. May you all be well, be happy, and be peaceful. Namo Buddhaya. Okay, that's it for our talks today. See you tonight.